අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අදත් ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම තේ ඔක්ෂන් එකට එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ අලුත් තාක්ෂණය කොහොමද තේ වෙන්දේසිය සඳහා යොදාගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපිට අලුත්ම නිවුස් එකක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි ඉන්දියාවෙන් ඇසෑම් ප්‍රදේශයේ. ඉතින් ඔවුන් මේ වෙනකොට බලාපොරොත්තු වෙන සිටිනවා මේ AI තාක්ෂණය සහ බ්ලොක්චේන් ටෙක්නොලොජි කියන එක මේ තේ වෙන්දේසිය සඳහා යොදා ගැනීමට. ඉතිං විශේෂයෙන්ම ඔබ දන්නවා බ්ලොක්්චේන් ටෙක්නොලජි එක කියලා කියන්නේ ලංකාවට තාම අලුත් තාක්ෂණයක් ගොඩක් අය දන්නෙත් නැහැ සැබෑවට මේ බ්ලොක්්චේන් ටෙක්නොලජි එක ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේ අගිය දාමේ ඇතුළේ සිදුවෙන සියලුම ක්‍රියාවලීන් නිසි වාර්තාකරණයට ලක් කිරීම සහ ඒවා පසුව වෙනස් කිරීමට නොහැකි ආකාරයෙන් රෙකෝඩින් සිස්ටම් එකක් තමයි අතර මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි කියලා කියන්නේ. ඉතින් මේක තුලින් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන දේ තමයි අගේ දාමේ පුරාවටම ප්‍රොඩියුසර්ගෙන් ඉඳන් කන්සියුමර් දක්වා තියෙන සියලුම ට්‍රාන්සැක්ෂන්ස් රෙකෝඩ් කරලා ඒක වෙරිෆයි කරලා තියා ගන්නවා වගේම අගේ දාමේ තුල තියෙන සියලුම දෙනාට ස්ටේක් හෝල්ඩර්ස්ලා ඔක්කොටම මේක විසිබල් කරන්න හැකියාවක් තියෙන නිසා අගේ දාමේ තුල ප්‍රොඩියුසර්ගේ සිට කන්සියුමර් දක්වා සිදුවන සියලුම ට්‍රාන්සැක්ෂන්ස් තොරතුරු මේ තුල අන්තර්ගත වෙන නිසා ගොඩක් වෙලාවට ඉතා ඉහළ විනිවිද භාවයක් ට්‍රාන්ස්පරන්සි එකක් තබා ගැනීමේ හැකියාව තියෙන මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් දැනට ලංකාව තුල පුංචි කතා බහක් තමයි තියෙන්නේ මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක සම්බන්ධයෙන්. ඉතින් මේ වන විට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලුත් උත්සාහයක් දරමින් සිටින මේ AI ටෙක්නොලොජි එක සහ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක ටී ඔක්ෂන් එක සඳහා භාවිතා කරන්න. ඉතින් ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන පළවෙනි එක තමයි මේ ට්‍රාන්ස්පරන්සි එක වැඩි කිරීම, ඊට පස්සේ එෆිෂන්සි එක වැඩි කිරීම සහ මේ සිස්ටම් ඇතුලේ තියෙන ටී ට්‍රේඩ් එක ඇතුලේ තියෙන සිකියුරිටි එක වැඩි කිරීම ඔවුන් බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ඔබ දන්නවා සෑමේ කියලා කියන්නේ දැනට අවුරුදු 200කට විතර කලින් තේ නිෂ්පාදනය එහෙම නැත්නම් තේ අලවිය පටන් ගත්ත ප්‍රධාන ප්‍රාන්තයක් වෙන ඉන්දියාව. ඉතින් ඔවුන් මේ වන විට මොකද පහුගිය දවසක ඔවුන්ගේ අලුත් ෆයිනෑන්ස් මිනිස්ටර් කෙනෙක් පළවෙනි කාන්තා ෆයිනෑන්ස් මිනිස්ටර් පත් වුණා ඔවුන්ගේ ප්‍රාන්තයේ. ඉතින් එතුමිය තමයි අත්‍තරම බජට් ප්‍රොපෝසල් එකක් විදිහට දාලා තියෙනවා AI තාක්ෂණය සහ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක ටී ඔක්ෂන් එක සඳහා අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඔවුන් ඒ තුලින් බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට මේ AI ටෙක්නොලොජි එක භාවිතා කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන් අපිට කියන්න අවස්ථාවේ තියෙන. විශේෂයෙන්ම දන්නවා ටී සාම්පල් එකක් ඔක්ෂන් එකට ගියාට පස්සේ ඒකෙදී වැලුවේෂන් කරන්නේ කොහොමද, ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද, ඒක ප්‍රයිස් කරන්නේ කොහොමද, ඒකට බලපාන ටෙස්ටර්ස්ලාගේ තියෙන බයස් එක. එහෙම නැත්නම් ට්‍රැඩිෂනලි ටී ටෙස්ටර් කෙනෙක් අතින් මිල තීරණය කිරීමේදී සිදුවෙන බයස් විවිධ හේතු නිසා විවිධ ප්‍රයිසස් එන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙන්න මේ අන්බයස් එක නැති කිරීම සඳහා සම්පූර්ණ AI තාක්ෂණය ඔස්සේ ටී සාම්පල් එක වැලියේෂන් කිරීම සඳහා උන් බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි ඒකදී උන් කියන්නේ. විශේෂයෙන්ම මේ ඉමේජින් ටෙක්නොලොජි එක සහ ස්පෙක්ට්‍රොස්කෝපිස් ටෙක්නොලොජි, ඊට පස්සේ කලර් ඉවැලුවේටින් කරන එක, පාටිකල් සයිස් ඉවැලුවේට් කරන්න, ඊට පස්සේ කෙමිකල් කොම්පොසිෂන් එක ඉවැලුවේට් කරලා මේ හරිම අන්බයස් ප්‍රයිස් එකක් ලබා දීමේ උත්සාහයක් ඔවුන් AI තාක්ෂණය ඔස්සේ යන්න බලාපොරොත්තු වෙන සිටින. ඒ නිසා ප්‍රයිසින් ක්‍රමවේදයේදී සහ විශේෂයෙන්ම අගේ දාමේ පුරාවට තොරතුරු වල තියෙන ට්‍රාන්ස්පරන්සි එක තබා ගැනීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇසෑම් ඔක්ෂන් එක විශේෂයෙන්ම කාර්යක්ෂම ට්‍රාන්ස්පරන්සි සහ විශේෂ ආරක්ෂිත ඔක්ෂන් සිස්ටම් එකක් බවට ලෝකේ පරිවර්තනය කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ ගුවාහටි ටී ඔක්ෂන් සෙන්ටර් එක හරහා තමයි මේ වෙන විට උත්සාහ කරමින් සිටින්නේ මේ අලුත් තාක්ෂණය ලෝකෙට හඳුන්වා දීමට. ඉතින් තවත් අලුත් උත්සාහයක් ඉන්දියානු තේ කර්මාන්තය විසින් දරන AI තාක්ෂණය සහ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක මේ ටී ඔක්ෂන් එකට අන්තර්ග්‍රහණය කිරීම. ඉතින් අපි බලමු කොහොමද මේක ෆන්ක්ෂන් වෙන්නේ, මොන වගේ දෙයක් වේවිද කියලා. දැනට මේක ප්‍රොපෝසල් එකක් මට්ටමට තියෙන. ගොඩක් වෙලාවට ඉදිරි වසර ඇතුළත මේක ක්‍රියාවට නැංවේවි.